අයිබෝවන්. ඉතින් වෙනද වගේම ඔයාලා කැමතිම මාතෘකාවක් අරන් තමයි මම අද ඔයාලකට ඇවිල්ලා ඉන්නේ. අපි හැමෝම කැමති හැම ලස්සනට තියාගන්න, ඒ වගේම හැම පැහැපත්ව තියාගන්න. ඉතින් මේ දවස්වල හැමෝගෙම කතා බහට ලක් වෙන ඖෂධයක් තමයි මේ ග්ලූටතයෝන් කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේ ග්ලූටතයෝන් කියන්නේ මොකක්ද කියලා. හරියටම කොහොමද මේක අපේ ඇඟට වැඩ කරන්නේ, කොහොමද මේකෙන් අපි හැම ලස්සන කරගන්නේ කියලා අද අපි කතා කරමු. ඉතින් අපි මුලින්ම බලමු මේ ග්ලූටතයෝන් කියන්නේ මොකක්ද කියලා. ග්ලූටතයෝන් කියලා කියන්නේ අපේ අක්මාවේ නිපද වෙන ප්‍රතිඔක්සිකාර ශ්‍රේණියේ ඉහළින්ම වැජඹෙන king of the antioxidant. එහෙම නැත්නම් ප්‍රතිඔක්සිකාර ශ්‍රේණියේ ඉහළින්ම වැජඹෙන හොඳම ඇන්ටිඔක්සිඩන්ට් එක විදිහට ගන්න පුළුවන් අපිට මේ ග්ලූටතයෝන් කියන එක. අපි normal දාන්න, අපි සාමාන්‍ය දාන්න ඇන්ටිඔක්සිඩන්ට් විදිහට පාවිච්චි වෙන්නේ අපිට විටමින් A, විටමින් D, විටමින් E කියන විටමින් වර්ග තමයි ගොඩාක්ම අපේ ප්‍රචලිත සහ අපි අතර තියෙන අපි දන්න ඇන්ටිඔක්සිඩන්ට් එක. හැබැයි ඔයාලා කවුරුත්ම හිතන්නේ නැතුව ඇති ග්ලූටතයෝන් කියලා කියන්නේ මෙච්චරම ලොකු විශේෂ දෙයක් අපේ ඇඟට කරන කෙනෙක් කියලා. ඒ වගේම තමයි මේක හැදිලා තියෙන්නේ ග්ලයිසින්, සිස්ටීන් සහ ග්ලූටමේට් ඇසිඩ් කියන ඇමයිනෝ අම්ල තුන එකතු වෙලා. ඉතින් ඒ කියන්නේ මේක ප්‍රෝටීන් සංඝටකයක් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන්. මෙයා තමයි අපේ අක්මාව ආරක්ෂා කරන ආරක්ෂක විදිහට කටයුතු කරන්නේ. ඒ කියන්නේ අපේ ශරීරයේ ගොඩාක් පරිවෘත්ති ක්‍රියා සිද්ධ වෙනවනේ. ඒ වගේම තමයි අපේ අක්මාවෙන් අපේ ශරීරයට ලොකු විශේෂ කාර්යභාරයක් කරනවා. මොකද එයා තමයි අපේ ශරීරයට එන හැම ද්‍රව්‍යයක්ම තෝරලා බේරලා විෂහරණය කරලා අපේ ඇඟට පෝෂ්‍ය පදාර්ථ බෙදා හරින මධ්‍යස්ථානය. ඉතින් මෙහිදී සියලුම මෙම් ප්‍රතික්‍රියා වෙන අතරතුර සියලුම විෂ එකතු වෙන්නේ අපේ අක්මාවට. ඉතින් මේ අක්මාව ඒ විෂ තමන් ළඟ තියාගන්නේ නැහැ. එයා විෂ හරණය කරන්නේ. එහෙම නැත්නම් ඩිටොක්ස් ඉෆෙක්ට් එකක් ඇති කරන්න තමයි මේ ග්ලූටතයෝන් කියන සංඝටකය එයාම විසින් හදාගන්නේ. ඉතින් මේ ග්ලූටතයෝන් කියන සංඝටකය කොහොමද අපේ ඇඟට වැඩ කරන්නේ කියලා අපි බලමු. අපේ සෛල, ඒ කියන්නේ අපේ කුඩාම ඒකකේ තැනුම් එකකේ සෛල, මේ සෛල ඇතුළේ ඔයගොල්ලෝ අහලා තියෙනවා මයිටොකොන්ඩ්‍රියා කියන අපේ ශ්වසනය සහ අපේ ශක්තිය නිපදවන, අපේ ඇඟට ශක්තිය නිපදවන මේන් පොයින්ට් එක තමයි මයිටොකොන්ඩ්‍රියම. මේකේ තමයි RNA DNA ඔක්කොම තියෙන්නේ. එතකොට මේකෙන් තමයි අපේ ශරීරයේ සියලුම දේවල්, ඒ කියන්නේ අපේ ඒජ් එක, ඒ කියන්නේ අපේ වයසට යාම, අපේ ලෙඩවීම සහ හැමදේම පාලනය කරන්නේ මේ මයිටොකොන්ඩ්‍රියා වල තියෙන කාර්යභාරය සිදු කිරීමෙන්. ඉතින් මේ මයිටොකොන්ඩ්‍රියා වල ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න, එහෙම නැත්නම් අපේ සෛලවල ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න අපේ පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වුණාට පස්සේ ඇති වෙන අතුරු ඵලයක් ලෙසට අපි හඳුන්වන මුක්ත කණ්ඩක, එහෙම නැත්නම් ෆ්‍රී රැඩිකල්ස් අපේ ශෛලවලට ඉතා විශාල හානියක් කරනවා. ඉතින් මේ ෆ්‍රී රැඩිකල්ස් එහෙම නැත්නම් මුක්ත කණ්ඩක අපේ නිදහසේ තියෙන ඔක්සිජන් අණුත් එක්ක සම්බන්ධ වෙලා අපේ ශෛලවලට හානිය ඇති කරනවා. ඉතින් මේකට වළක්ව ගන්න යාන්ත්‍රණයක් ලෙසට අපේ ඇඟේම නිපදෙනවා මේ ග්ලූටතයෝන් කියන ඇන්ටිඔක්සිඩන්ට් එක. ඉතින් මෙයා තමයි විශේෂයෙන්ම ඒගොල්ලොත් එක සටන් කරලා ඒගොල්ලන්ව නියුට්‍රලයිස් කරන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ව සමතුලිතභාවයට පත් කරනවා. ඒ හින්දාම අපේ සෛල ආරක්ෂා වෙනවා. ඉතින් අපි බලමු මේ ග්ලූටතයෝන් අපේ අක්මාව ආරක්ෂා කරන වගේම ඒ වගේම ශරීරයේ විෂහරණය කරන සංඝටකය වගේම තවත් මොනවද අපේ ඇඟට කරන්න කියලා. එයා තමයි අපේ ශරීරයේ වර්ණය පවත්වාගෙන යන්නේ. ඒ වගේම තමයි පොතුකබර රෝගයට, එහෙම නැත්නම් සොරයිසිස් කියන රෝගයට ඇන්ටිඔක්සිඩන්ට් විදියට ක්‍රියා කරන්නේ. ඒ වගේම තමයි අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කරන ඉන්සියුලින් කියන හෝමෝන් එක නිපදවන සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරන්නේ. ඉතින් අපි බලමු මේ ග්ලූටතයෝන් වලින් අපේ හැම පැහැපත් කරන්නේ කොහොමද කියලා. අපේ හැමේ වර්ණය නිර්ණය කරන සංඝටකය තමයි මෙලනින් කියලා කියන්නේ. ඉතින් මේ මෙලනින් වර්ණකය හැදීමේ ක්‍රියාවලියේදී ඒ මෙලනින් වර්ණකය හදන පාත්වේ එකේදී එන්සයිම් එකක් තියෙනවා. ඒ එන්සයිම් එක තමයි සයොසිනේස් කියන එන්සයිම් එක. මේ එන්සයිම් එක බ්ලොක් කරන එක තමයි මේ ග්ලූටතයෝන් වලින් කරන්නේ. එතකොට මේ එන්සයිම් එක බ්ලොක් කරනකොට ඒ මෙලනින් වර්ණකය අඩුවෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ. මෙලනින් වර්ණකයේ වර්ණ දෙකක් තියෙනවා, dark and brown, ඒ වගේම yellow, orange and red. එතකොට මේ මෙලනින් වර්ණක දෙකක් තියෙනවා කියලා මම කිව්වා, නිව් මෙලනින් සහ පියෝ මෙලනින් කියන එක. ඉතින් මේ නිව් මෙලනින් වර්ණකයෙන් තමයි අපේ හැමේ ඩාර්ක්නස් ගතිය වැඩි වෙන්නේ. ඉතින් මේක බ්ලොක් කරනකොට තමයි අපේ හැමේ වර්ණය, ඒ කියන්නේ එහෙම නැත්නම් හැම පැහැපත් භාවයේ සුරකී තියෙන්නේ.
අපි දැන් බලමු මේ ග්ලූටතෑන් අපේ ඇඟේ අඩු වුණාම අපිට රෝග ලක්ෂණ විදියට ලක්ෂණ ටිකක් දැනෙනවා. ඉතින් අපි එතකොට දැනගන්න ඕනේ මේ ග්ලූටතෑන් තමයි අපේ ඇඟේ අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට හරිම මහන්සියක් දැනෙනවා. ඒ වගේම හුස්ම ගැනීමේ අපහසුතාවය එනවා. හෘද ස්පන්දන වේගය අසමතුලිතතාවයක් ඇති වෙනවා. ඒ වගේම අපිට ශරීරයට මහන්සි එනවා, කැරකිල්ල වගේ එනවා. ඒ වගේම අපේ ස්කින් එකේ කලර් එක අවපැහැගෙන වෙනවා. අපේ හැම අවපැහැගෙන වෙනවා. ඉතින් මේ වගේ ලක්ෂණ මත වෙනකොට ඒවා තමයි සිම්ප්ටම්ස් විදිහට අපි දකින්නේ අපි ග්ලූටතෑන් අඩු වෙලා යනකොට. ඊළඟට අපි බලමු අපේ ශරීරයේ මේ ග්ලූටතෑන් සාන්ද්‍රණය අඩු වෙන අවස්ථා මොනවද කියලා. මේ අපේ ශරීරයේ ග්ලූටතෑන් සාන්ද්‍රණය අඩු වෙන අවස්ථා බැලුවොත් එහෙම මුලින්ම අපිට ගන්න පුළුවන් නිදන්ගත රෝග. ඒ කියන්නේ බෝනවන රෝග. ඒ වගේම අපේ ශරීරයට ආසාදනයක් ඇති වුනහම, ඒ වගේම ස්ට්‍රෙස් එකේ අපි ස්ට්‍රෙස් සත්‍යසම අපේ ආතතිය මානසික ආතතියෙන් පෙළෙනකොට, ඒ වගේම තමයි පෝෂ්‍ය පදාර්ථ අඩු. ඒ කියන්නේ පුවර් ඩයට් එකක් ගනිද්දී අපිට මේ ග්ලූටතෑන් කියන සංඝටකය අපේ ඇඟේ අඩු වෙන්න පටන් ගන්නවා. ඉතින් අපිට පුළුවන් ආහාර වලින් අපි සාමාන්‍යයෙන් කන කෑම වලින් මේ ග්ලූටතෑන් සාන්ද්‍රණය අපේ ශරීරයේ වැඩි කර ගන්න. ඒකට අපේ ප්‍රධාන ආහාර කීපයක් වර්ග තියෙනවා. බ්‍රොකොලි, ඒ වගේම කෝලිෆ්ලවර්, ග්‍රීන් පෙපර්, ඒ වගේම කැරට්, ඔරෙන්ජ්, ඇපල්, ඒ වගේම නිවිති, ඒ වගේ ආහාර වලින් අපේ ග්ලූටතෑන් මට්ටම වැඩි වෙනවා. ඉතින් අපිට පුවර් ඩයට් එකක්, ඒ කියන්නේ අපේ ඩයට් එක සම්පූර්ණ නැති නිසානේ අපිට මේ දේවල් වලට ගොඩක් වෙලාවට මොන පාන සිද්ධ වෙන්නේ. ඉතින් අපිට සිද්ධ වෙනවා ග්ලූටතෑන් එළියෙන් ගන්න. ඉතින් මේ ග්ලූටතෑන් එළියෙන් ගන්නේදී අපිට ඉන්ජෙක්ෂන් විදියට ගන්න පුළුවන්. ඒ වගේම ටැබ්ලට් කැප්සියුල්ස් විදියට ෆාමසි වලදී අපිට මිලදී ගන්න පුළුවන් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත. වෛද්‍යවරයෙකුගේ නිර්දේශය මත තමයි අපි තීරණය කරන්න ඕන අපේ ඇඟට මේ ග්ලූටතෑන් කියන සංඝටකයේ කොච්චර වමනාවක් තියෙනවද කියලා. සාමාන්‍යයෙන් අපි ග්ලූටතෑන් ගන්නේදී අපි කොහොමද අපේ මෙහෙම ගන්න අපි ශරීරයට ගන්න කියලා අපි දැනගෙන ඉන්නවා. ග්ලූටතෑන් අපි එළියෙන් ගනිද්දී අපි ග්ලූටතෑන් ගන්න ඕන හිස් බඩ. එහෙම නැත්නම් අපි නිදාගන්න නැගිටලා අපි එම්ටි ස්ටොමක්, ඒ කියන්නේ අපි කිසිම ආහාරයක් ගන්න නැතිව වෙලාවකදී තමයි අපි මේක ගන්න ඕනේ අපේ ඇඟට හිස් බඩ. මොකද එතකොට තමයි අපේ ඇඟේ ෆ්ලෂ් වෙලා අපේ ශරීරයේ අලුතෙන්ම අපි නිදාගෙන නැගිටිට පස්සේ අපේ ශරීරය අලුත් වෙනවා. ඉතින් ඒ අලුත් වෙන වෙලාවෙදි තමයි අපි මේ ග්ලූටතෑන් කියන සංඝටකය ගන්න ඕන. හිස් බඩ ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම අපි රැයට නිදාගන්න යනවා නම් රැයට නිදාගෙන සාමාන්‍යයෙන් රැයට කෑම කාලා පැය දෙකකට විතර පස්සේ තමයි අපේ අක්මාව නිදහසේ ඉන්න වෙලාවේ තමයි අපි මේ ග්ලූටතෑන් සංයෝගය අපේ ඇඟට ලබා ගන්න ඕනේ. මෙහිදී මේ ග්ලූටතෑන් ඇබ්සෝප්ෂන් එක, එහෙම නැත්නම් අවශෝෂණය වැඩි කරන්න අපි විටමින් C එක පාවිච්චි කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ විටමින් C එක ගනිද්දී අපේ ග්ලූටතෑන් ඇබ්සෝප්ෂන් එක වැඩි වෙනවා. ඒ වගේම තමයි අපේ දැන් අලුත්ම සොයා ගැනීම තමයි අපේ අක්මාව නිදහසේ ඉන්න, මම ඔයාලට කලින් කිව්වා වගේ නිදහසේ ඉන්න වෙලාවේදී අපි ගත්තොත්, ඒ කියන්නේ අපේ සියලුම වැඩ අතෑරලා නිින්දට යන වෙලාවේදී ගත්තොත් හොඳටම ඇබ්සෝබ් වෙනවා ග්ලූටතෑන් අපේ ඇඟට. ඒකෙදි අපේ අක්මාවට උදව් වෙනවා මෙයා අපේ අර නැති වෙච්ච ක්‍රියාකාරීත්වය ඇති කරලා දෙන්න. ඉතින් අපි මෙච්චර ආයාසයෙන් ගන්න ග්ලූටතෑන් එකේ ඇබ්සෝප්ෂන් එක නතර කරන, ඒ කියන්නේ අපේ ශරීරයට උරා ගැනීම නතර කරන සංඝටක කිහිපයක් තියෙනවා. ඒව තමයි ඇල්කොහොල්, ඒ වගේම ජංක් ෆුඩ්, ඒ කියන්නේ අපේ ෂණික ආහාර, ඒ වගේම අපි ස්මෝක් කරනවා නම් මේ දේවල් නිසා අපේ ග්ලූටතෑන් ඇබ්සෝප්ෂන් එක අඩු වෙනවා. ඒ වගේම තමයි කොෆි, කැෆේන් එක අපි ග්ලූටතෑන් ගත්තොත් එහෙම අපේ ඒවයේ ඇබ්සෝප්ෂන් එක අඩු වෙනවා. ඉතින් මම හිතනවා ඕගොල්ලන්ට ලොකු අවබෝධයක් ඇති කියලා මේ ග්ලූටතෑන් සම්බන්ධව. ඉතින් මෙවැනිම අලුත් ඉන්ට්‍රස්ටිං වීඩියෝ එකක් එක්ක ඔයාලත් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙන්න මම අතර නතර වෙනවා. හැමෝටම ආයුබෝවන්.